සාමාන්‍යයෙන් හොස්පිටල් එකක ඔපරේෂන් එකකට කලින් පැය ගාණක් ෆාස්ටිං ඉන්න ඕනේ. ඒ කියන්නේ निराहाරව ඉන්න ඕනේ. ඉතින් මොකද්ද මේකට හේතුව? මේ ડોක්ටර්ස්ලා බොරුවට පේෂන්ට්ස්ලා බඩගින්න තියනවාද? ගොඩක් මිනිස්සු අපි දන්නවා කම්ප්ලේන් කරනවා අපිට කණ්ඩවත් දුන්නේ නැහැ මෙච්චර පැය ගාණක් බඩගින්න ඉන්න කිව්වා වතුරවත් බොන්න එපා කිව්වා. මේ වගේ කම්ප්ලේන් කරනවා අපි ගොඩක් දැකලා තියෙනවා. ඒ වගේම මේක මේ ගොඩක් මිනිස්සු අකමැති දෙයක්. මෙච්චරලා කන්න නැතුව ඉන්න එක. ඉතින් මොකක්ද ඇත්තටම මේකට තියෙන හේතුව? ඉතින් අපි ගත්තොත් අපේ ඇඟ හැදිලා තියෙන විදිහත් එක්ක ගත්තොත් අපේ ඇඟ ආරක්ෂා කරගන්න විවිධ ප්‍රතීක ක්‍රියා අපි කියන රිෆ්ලෙක්සස් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ දැන් උගුරෙන් පල්ලෙහාට යන කැම ටික අපේ පෙනහළු වලට යන එක නවත්තන්නේ කොහොමද? එතන තියෙනවා අපේ ජීවහිකාව. අපි කියන එපිග්ලොටිස් කියලා කොටසක්. මේකෙන් තමයි අපේ ආහාර මාර්ගය දැන් උගුරට ගන්න අපි කන් උගුරට ගන්න කැම ටික අපේ පෙනහළු වලට යන එක නවත්තන්නේ. ඊට අමතරව අපිට කැස්සක් එන එක අපි කියන කොෆ් රිෆ්ලෙක්ස් එක. ඒතර මේ වගේ ගැග් රිෆ්ලෙක්ස් මෙන්න මේ වගේ දේවල් වලින් ආහාර මාර්ගයට යන ආහාර අපේ පෙනහළු වලට ඇතුළු වෙන එක නවත්තනවා. ඉතින් දැන් මොකක් හරි ඔපරේෂන් එකක් සර්ජරි එකක් කරනකොට මොකද්ද වෙන්නේ? විශේෂයෙන්ම මේ දැන් ඇනෙස්තීසියා කියන්නේ නිර්වින්දනය කියන එක ගත්තොත් මේකේ තියෙනවා ජෙනරල් ඇනෙස්තීසියා, ස්පයිනල් ඇනෙස්තීසියා, ලෝකල් ඇනෙස්තීසියා මෙන්න මේ වගේ විවිධ ආකාර තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි ගත්තොත් මේ ජෙනරල් ඇනෙස්තීසියා කියන තත්ත්වයේදී සම්පූර්ණයෙන්ම මේ පුද්ගලයාව සිහි නැති කිරීමක් වගේ දෙයක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ඔපරේෂන් එක අතරතුර පුද්ගලයා සිහිසුන් වෙලා වගේ තමයි ඉන්නේ. එතකොට මෙන්න මේ වගේ වෙලාවකදී අපේ ඇඟේ සිද්ධ වෙන සාමාන්‍ය මම මේ කිව්ව ප්‍රොටෙක්ටිව් මෙකනිසම්ස් කියලා දෙයක් තියෙනවා. ඒ දේවල් වැඩ කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට දැන් අපි මේ ජෙනරල් ඇනෙස්තීසියා යටතේ ඉන්නකොට මිනිසෙකුට කැස්සක් හැදෙන්නේ නැහැ. හරි. දැන් ඔයගලන්ට මතක් වෙන්නේ සමහරට දැන් ඔයගොල්ලෝ කෑම කනකොට කෑම හිර වුණොත් මොකද්ද වෙන්නේ? එකපාරට කැස්සක් වගේ ඇවිල්ලා කෑම ටික එළියට යනවානේ. ඔක ඕන තරම් වෙලා ඇදිනේ. හරි. ඉතින් මේ දේවල් ඇත්තටම අපේ ඇඟ ආරක්ෂා කරගන්න ඇති වෙලා තියෙන දේවල්. ඉතින් දැන් මේ ඔපරේෂන් එකක් කරනකොට ජෙනරල් ඇනස්තීසියා දීලා ඉන්න මිනිස්සෙක්ට කැස්සක් හැදිලා එහෙම ඒ ප්‍රොටෙක්ටිව් මෙකනිසම්ස් වැඩ කරන්නේ නැහැ. හරි. ඉතින් එතකොට මොකද්ද වෙන්නේ? දැන් හිතන්න බැරි වෙලා හරි ඔන්න ඔපරේෂන් එකක් කරනවා. ඒ අතරේ ඔන්න මිනිස්සයා හොඳට කාලා ඉන්නේ. දැන් මේ ඔපරේෂන් එක අතරතුර සමහර වෙලාවට අපේ මේ ආමාශය ස්ටමක් එකේ තියෙන ආහාර ටික අපේ තියෙනවා මේ ඉසොෆැගස්. එහෙම නැත්නම් අපි කියනවා අන්න ශ්‍රෝතය කියලා අපේ ඇඟේ කොටසක් තියෙනවා. ආමාශයේ තියෙන ආහාර ටික මෙන්න මේ අන්න ශ්‍රෝතයේ දිගේ උඩට එන්න හැකියාවක් තියෙනවා. මේකට කියන රිජර්ගිටේෂන් කියලා. ඉතින් අපි දන්නවා මෙන්න මේ ආමාශය ගත්තොත් ආමාශයේ තියෙන්නේ ආම්ලික පරිසරයක්. හරි. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ආමාශයේ දල වශයෙන් pH අගය 1ත් 3ත් අතර අගයක් සාමාන්‍යයෙන් ගන්නවා. ඉතින් අපේ ආමාශයේ තියෙන ආම්ලික පරිසරයක්. ඉතින් මෙන්න මේ ආම්ලික පරිසරයේ තියෙන මෙන්න මේ කැම ටික අපේ ඉසොෆැගස් එක දිගේ නැත්නම් අන්න ශ්‍රෝතයේ දිගේ උඩට එන්න පුළුවන්. උඩට ඇවිල්ලා සමහර වෙලාවට අපේ පෙනහළු වලට ඇතුල් වෙන්න පුළුවන්. මොකද දැන් පෙනහළු වලට මේ ආහාර යන එක නවත්තන්න තියෙන ප්‍රොටෙක්ටිව් මෙකනිසම්ස් ටික මේ ජෙනරල් ඇනෙස්තීසියා එක්ක ඉන්න පේෂන්ට්ගේ වැඩ කරන්නේ නැහැ. එතකොට මොකද්ද වෙන්න පුළුවන්? දැන් හිතන්න මේ ආම්ලික කෑමක් තමයි. හරි ඇසිඩික් ෆුඩ් එකක් තමයි අපේ පෙනහළු වලට ඇතුල් වෙන්නේ. ඉතින් මෙන්න මේකෙන් මෙන්න මේ ආම්ලික ආහාර අපි පෙනහළු වලට ඇතුල් වුණාම මේකෙන් අපි පෙනහළු වලට ඩැමේජ් එකක් සිද්ධ වෙන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව සමහරලාට මෙන්න මේ කෑම කෑලි ගිහිල්ලා අපේ පෙනහළු වලට වාතය අරගෙන යන නාලවල බ්ලොක් වෙන්න හැකියාවක් තියෙනවා. ඊටත් අමතරව සමහරලාට ඇස්පිරේෂන් නියුමෝනියා. ඒ කියන්නේ මේ කෑම පෙනහළු වලට ඇතුළු වීම නිසා ඇතිවෙන නියුමෝනියා තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ දේවල් තියෙනවා. මෙන්න මේ වගේ කෑම ඇවිල්ලා අපේ අන්න ශ්‍රෝතයේ දිගේ උඩට ගිහිල්ලා බැරි වෙලා හරි පෙනහළු වලට ඇතුළු වුණොත් වෙන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේ අවදානම වළක්ව ගන්න තමයි අපි මෙන්න මේ ඔපරේෂන් එකකට කලින් ෆාස්ටිං ඉන්න කියලා කියන්නේ. ඉතින් ගොඩක් වෙලාවට පේෂන්ට්ස් මේකට කැමති නැහැ. මොකක් හරි කන්න බලන්නේ මේකක් මේ බිස්කට් එකක් කෑවට කමක් නැද්ද කියලා අහනවා. ඒ වගේනේ සාමාන්‍ය හොස්පිටල් වල. ඉතින් ඇත්තටම දැනගන්න මේකේ විද්‍යාත්මක පදනමක් තියෙනවා. සමහර වෙලාවට මේ වගේ පේෂන්ට් කෙනෙක් කවුරු හරි කාලා හිටියොත් ඔපරේෂන් එක නොකර නවත්තලා හරවලා යවන්න පවා සිද්ධ වෙනවා. මොකද මේ වගේ තත්ත්ව දැන් හොඳට කාලා ඉන්න මිනිහෙක්ට ඔපරේෂන් කරනවා කියලා කියන්නේ ඒකෙන් ඒ මිනිහයාගේ ජීවිතේ පවා නැති වෙන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ කෑම ගිහිල්ලා පෙනහළු වලට ඇතුළු වීම නිසා. ඉතින් මේක නිසා තමයි ඇත්තටම ඕනම ඔපරේෂන් එකකට කලින් ෆාස්ටිං ඉන්න කියලා කියන්නේ. ඉතින් මේ ෆාස්ටිං ඉන්න කියලා කියන්නේ ලෙඩුන්ව බඩගින්නේ තියන්න නෙවෙයි. මේ ලෙඩක් හැදලා ඉන්න මිනිස්සයව හොස්පිටල් එකට ඇවිල්ලා ඉන්න මිනිස්සයව තවත් බඩගින්න තියලා ඒ මිනිස්සව අපහසුතාවයට පත් කරන්න නෙවෙයි මේ ෆාස්ටිං ඉන්න කියලා කියන්නේ. ඒකේ ඇත්තටම විද්‍යාත්මක පදනමක් තියෙනවා. ඉතින් මේක තමයි ඒකේ පදනම. ඉතින් ෆාස්ටිං ඉන්න නැතුව ඔපරේෂන් එකට බැරි වෙලා හරි ගියොත් සමහර ලාවට
මේ දේ නිසා එයාගේ ජීවිතය වුණත් නැති වෙන්න හැකියාවක් තියෙනවා.